හත් දවසක් මගුල් කනවා කියලා අපි කවුරුත් නිතරම අහනවනේ. ඔව් ඒක හරි ප්‍රසිද්ධ කතාවක්. ඒත් ඇත්තටම මේ දවස් 7 මොනවද උන්නේ? ඒ මගුල් 7 මොනවද කියලා හරියටම දන්න අය අඩුයි වගේ නේද? ඇත්තටම අඩුයි. ගොඩක් අය හිතන්නේ ඒක දවස් 7ක් තියෙන පාටියක් කියලා විතරයි. ඒකනේ. ඉතින් අද අපි බලමු අර ජනශ්‍රුතියට අනුව මේ දවස් 7 මංගල චාරිත්‍ර මොනවද? ඒවයි තේරුම මොකක්ද කියලා. හොඳයි. මොකද මේක නිකම්ම දවස් 7ක් කන බොන එකක් නෙවෙයි. මේක පිටිපස්සේ ගැඹුරු අර්ථයක්, චාරිත්‍ර වාරිත්‍ර ගොඩක් තියෙනවා. හරි. එල්ලන් අපි පටන් ගමු පළවෙනි දවසෙන්. ඒ කියන්නේ නැකත් බාර කරවීමේ මංගල. ඔව්. මනමාල පාර්ශවයෙන් හදනවනේ මගුල් නැකත් පත්‍රයක්. අන්න ඒක අර උත්සවාකාරයෙන් ගිහින් මනමාලගේ පාර්ශවයට බාර දෙන එක තමයි එතනදි වෙන්නේ. ආහා. ඒ කියන්නේ විවාහයට දෙගොල්ලොම එකඟයි කියලා පටන් ගන්නවක් වගේ. හරියටම. දෙපාර්ශවය අතර විවාහයේ විධිමත් ආරම්භය වගේම අර සම්ප්‍රදායට මුල් තැන දෙනවා කියන එකත් එතනින් පේනවා. හරි. එතකොට දෙවනි දවස මංගල කීමේ මංගල්‍ය. ඔව්. මඟුල් කීම. මේකෙදි මොකද වෙන්නේ? මඟුල් ගෙදරට ආරාධනා කරන එකද? ඔව් ඔව්. දෙපාර්ශවයේම නෑදෑයෝ විශේෂයෙන්ම අර මාමලා ඉන්නවනේ. මාමලා. එයාලගේ ගෙවල් වලට යනවා ආරාධනා කරන්න. එතකොට මේ මාමලාගේ ගෙවල් වලත් පොඩි උත්සවයක් වගේ තියෙනවා කෑම බීම එහෙම දීලා. ඒ කියන්නේ පවුලේ වැඩිහිටියන්ගේ විශේෂයෙන්ම මාමලාගේ ආශිර්වාදයයි සහභාගීත්වයයි ගන්න එක තමයි මෙතන වැදගත් වෙන්නේ. අනිවාර්යෙන්ම. ඒක ඒ කාලේ සමාජය හරිම වැදගත් දෙයක් වුණා. පවුල් සම්බන්ධකම් වල ශක්තිය පෙන්වන තැනක්. හරි. එතකොට තුන්වෙනි දවස තෑගි දෙන මඟුල නැත්තම් කත් තියෙන මඟුල කියලාත් කියනව නේද? ඔව්. ඒනම් දෙකම පාවිච්චි වෙනවා. කත් තියෙන මඟුල කියලාත් කියනවා. මෙතනදී මනමාල පාර්ශවයෙන් මනමාලිටයි එයාගේ පවුලේ අයටයි තෑගි දෙන එක නෙවෙන්නේ. මනමාලිට එයාගේ දෙමව්පියන්ට සහෝදරයන්ට එහෙම අවශ්‍ය කරන දේවල් තෑගි භෝග උත්සවාකාරයෙන් ගෙනත් දෙනවා. මේක නිකම්ම තෑගි හුවමාරුවක් විතරද? නෑ නෑ. ඊට වඩා දෙයක් මේකෙන් අර දෙපාර්ශවය අතර බැඳීම ශක්තිමත් වෙනවා කියන එක සංකේතවත් කරනවා. ගෞරවය එකිනෙකාට උදව් කරගැනීම වගේ දේවල්. හරිම ලස්සනයි. හතරවෙනි දවස තමයි ඉතින්. වැදගත්ම දවස පෝරුවේ නගින මඟුල. ඔව්. ඔව්. ඒක තමයි කූට ප්‍රාප්තිය. එදාට තමයි චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම කරලා නීතියානුකූලව විවාහය සිද්ධ වෙන්නේ. හරියටම හරි. දෙන්න පෝරුවට නගින්නේ මේ දවසේ. මනමාල පාර්ශවයේ මනමාලිද පාර්ශවයේ වෙත එන්නෙත් එදාට විවාහයේ නීතියමය සහ චාරිත්‍රානුකූල උච්චතම අවස්ථාව. ඒක තමයි. ඊට පස්සේ පස්වෙනි දවස මහා මංගල නැත්තම් මහගමන යෑම. මේක අර දීඝ විවාහ වලට අදාළ දෙයක් නේද? මනාලිය මනාලයාගේ ගෙදර යන එක. ඔව්. දීඝ විවාහයකදී මනාලියට දෑවැදි අනිත් තෑගි භෝග එහෙම දීලා මනාලියගේ පාර්ශවය උත්සවාකාරයෙන් මනාලියගේ නිවසට යනවා. ඒක තමයි මහගමන. ඒ කියන්නේ මනාලිය අලුත් ගෙදරකට යන එක තමයි එතනදී ප්‍රධාන වෙන්නේ. ඔව්. මනාලියේ නව නිවසකට සංක්‍රමණය වීම ඒහා බැඳුණු චාරිත්‍ර ඒව තමයි එතනදී ඉස්මතු වෙන්නේ. හරි. දැන් 6 වෙනි දවස දංකුඩගෙන යාමේ මංගුල. මේක නම් ටිකක් අහලා නැති එකක් වගේ. ඒක ඉච්චර ප්‍රසිද්ධ නැතුව ඇතේ. විවාහයෙන් දවසකට පස්සෙලු නේද? මනාලියගේ කිට්ටු නෑදෑයෝ හැබැයි දෙමව්පියෝ නෙවෙයිලු තරුණ අය තමයිලු. ඔව්. බොහෝ විට තරුණ සහෝදර සහෝදරියෝ යාළුවෝ වගේ අය. එයාලා අර අමතක වෙච්ච මගහැරුණු තෑගි එහෙම අරගෙන අලුත් ජෝඩුව බලන්න යාලා ඉන්න ගෙදරට යනවලු. හරියට හරි. මේකෙන් පේන්නේ අර සමරුම තව ටිකක් ඉස්සරහට යනවා වගේ. අලුත් පවුලට තරුණ පිරිසගේ සහයෝගය පෙන්වනවා වගේ දෙයක්. මේක අදට දකුණු පළාතේ දකින්න පුරවන් කියලාත් කියනවා. ඔව් ඒකත් විශේෂ දෙයක්. සම්ප්‍රදාය ප්‍රාදේශීයව තාම තියෙනවා කියන එක. හරිම අපූර්වයි. දැන් 7 වෙනි සහ අන්තිම දවස. ඉසිදිය මංගල හෝ ලිප ගිනි තියෙන මංගල. නම් දෙකක්ම තියෙනවා. ඔව් මූලාශ්‍රවල ඔය නම් දෙකම හෝ එකක් පාවිච්චි වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේකෙන් මොකක්ද අදහස් වෙන්නේ? ඒක හරියටම කියන්න අමාරුයි. ඒත් බොහෝ විට නව ගෘහ ජීවිතයේ ආරම්භය. නැත්තම් පවිත්‍රත්වයක් හා සම්බන්ධ සංකේතාත්මක චාරිත්‍රයක් වෙන්න පුළුවන්. අලුත් ගෙදර ලිප ගිනි මොලවන එක වගේ දෙයක් වෙන්නත් පුළුවන්. තේරුණා. මේ දවස් 7ට අමතරව තව පොඩි දේවල් ගැනත් සඳහන් වෙනවා නේද? අර ජ්‍යොතිෂවේදීන් නැකත් හදන එක වගේ? ඔව් ඔව්. පැරණි ජ්‍යොතිෂවේදීන් අදටත් මේ දවස් 7ටම නැකත් හදලා දෙනවා කියලා සඳහන් වෙනවා.
ඒ වගේම කෑම බීම ගැනත් විශේෂ දෙයක් තියෙනවා නේද? මේ දවස් 7 පුරාවම කිරිබත් කැවුම් වගේ මංගල කෑම පිළියෙල කරන එක සිරිතක් වෙලා තිබිලා තියෙනවා. පහතරට වැරළබඩ පළාතවල මාළු අඹුල්තියල් හදන එකත් මංගල සම්මතයක් විදිහට සැලකලා තියෙනවා. ඒ කියන්නේ කෑම බීමත් මේ චාරිත්‍රවලම කොටසක්. අනිවාර්යයෙන්ම. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් අර 7 දවසක් මඟුල් කනවා කියන එකේ තේරුම ඒක නිකම්ම කෑම බීම ගැන කියන දෙයක් නෙවෙයි. ඒක හෙළසිරිතට අනුව දෙමව්පියන් සහ ඥාතීන්ගේ කැමැත්ත ඇතුව ගෞරවාන්විතව චාරිත්‍රානුකූලව සිද්ධ වෙන සම්පූර්ණ විවාහ මංගල ක්‍රියාවලිය. පියවරෙන් පියවර යන ගමන ඔව්. දෙපාර්ශවය අතර බැඳීම ශක්තිමත් කරන පෞල් සම්බන්ධ කරන සම්පූර්ණ ක්‍රියාවලියක්. ඉතින් අද අපි කතා කරපු මේ 7 දවසේ මගුල පිටුපස්සේ තියෙන අර පිළිවෙල, චාරිත්‍ර සහ ඒ වගේ අර්ථය ගැන යම් අවබෝධයක් අපේ අහගෙන ඉන්න අයටත් ලැබෙන්නේ නැති කියලා මං හිතනවා. ඇත්තම මේ වගේ දීර්ඝ චාරිත්‍රානුකූල සම්ප්‍රදායන් ගැන දැනගන්න එක අද කාලේ ගොඩක් වෙලාවට එක දවසකට සීමා වන විවාහ උත්සව දිහා බලද්දී වෙනසක් නේද? ඔව්. ඒක අපිට පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරනවා නේද? මේ සම්ප්‍රදාය වටිනාකම රැක ගැනීමයි නූතන ජීවිතයේ අර කාර්ය බහුලකමයි සරල බවයි අතර සමබරතාවය ගැන. ඒක ඇත්ත. සම්ප්‍රදායයි නූතන ජීවිතයේ අතර තියෙන සම්බන්ධය ගැන ආයෙත් හිතන්න හොඳ අවස්ථාවක් මේක. ඔව්. හරියටම